අම්බෝ මම මේ කඩේට යන ගමන් හිටියේ ගයිස් මේ කැලෑ මොකද්ද නිකන් කළු පාට වෙයි වාහනයක් වගේ පෙවුණා ඒක පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකක්ද පාන් ගේන්න මේ කඩේට යන ගමන් හිටියේ මොකද්ද අඩි කීඩිය වෑන් එකක් යකෝ මේක හදලා ගත්තා නම් අය සුපිරියක්ම තමයි යා ආයේ ඉතින් ගහේ වැදිලා තියෙන්නේ බස් වෑන් එක ගන්න අමාරුයි බලමු හදන්න හරි යන්න ස්ටාර්ට් දෙන්නේ වැඩි ස්ටාර්ට් දෙන්නේ නැහැ මොකද අඩෝ ස්ටාර්ට් දෙන්නේ නැහැ බලමු අඩෝ හරියන්නේ නැහැ නේ බා ඉපාරක් ගාලා මට පේන්නේ ට්‍රක් එකක් අරන් ඇවිල්ලා ඇදගෙන යන්න වෙයි වගේ හරියන්නේ නැති පාටයි බලමු ස්ටාර්ට් වෙයිද කියලා බහැලා බලමු ගායිස් මේ පිටිපස්සේ මොකක් හරි වයර් එකක් හරි අවුල් ගිහිල්ලාද දන්නේ පොඩ්ඩක් බලමු මචං යට බැලුවා දැන් බලමු පොඩි වයරයක් එහෙම වෙලා ගියා දැන් බලමු ස්ටාර්ට් කරලා එන්ජින් සේරම ස්ලැප් වෙලා හිර වෙලා තියෙන්නේ ආයේ අඩෝ ස්ටාර්ට් වුණා පුදුමයි බා රිවර්ස් වැඩ කරනවද දන්නේ වැඩ බලමු ගානට කපලා ගමු අඩෝ සූකාන මේ අර මේ ලස්සන අර පාඩ දාන්නේ ඒවත් නැකිලා ගිහිල්ලා බා අවුරුදු ගානක් වාහනේ එක තැන තිබිලා තියෙන්නේ වාහනේ කපාගමු අපිට අග්ගාලා ගිහිල්ලා මහේෂ් අයියේ ගෑරේජ් එකට දාගන්න ඕනේ. පොර අඩුවට කියලා මං හිතන විදිහට ඔය වෑන් එක හදන්න ලක්ෂ 3ක් විතර යන ළඟයි ගෑරේජ් එක ළඟයි. තව චුට්ට දුරයි අර ඉස්සරහා පේන කඩේ තමයි මහේෂේ ගෑරේජ් එක තියෙන්නේ. ඔය තියෙන්නේ පොරගේ ගෑරේජ් එක. අපි ගෑරේජ් එකට දාලා බලමු මිල ගණන් කොහොමද කියලා. ගානට ආරෝගම් දැන් බයි පාරයට කරදර වෙන්නේ නැති වෙන්න වාහනේ නවත්තන්නත් එපේ චුට්ටක් අවුල් චුට්ටක් මෙහාට ගමු නැත්තම් පාරෙන් එක්කෙනෙක්ට මේ කරදරේ මොකද දන්නා මේ ඉස්සරහා හරි දැන් හරි මහේෂ් අයියේ නැහැ අයියේ මේ වාහනයක් තියෙන එක හදාගන්න ඕනේ මේ පිටිපස්සේ තියෙන වෑන් එක. හරි අයියේ මං හෙට ගේන්නම් සල්ලි. අයියේ කිව්වා හෙට සල්ලි ටික ගේන්න කියලා. උනේ නම් ලක්ෂ 3යිනේ නේද අයියේ යන්නේ? හරි අයියේ එහෙනම් මං ගෙදර යන්නම්කෝ පරිස්සමට. දැන් ඉතින් හෙට සල්ලි ටික ලැහැත්ති කරගෙන බස් වෑන් එක ගන්න තියෙන්නේ. හරි දැන් ඉතින් ගිහිල්ලා බස් එක ගන්න තමයි තියෙන්නේ. ගිහිල්ලා ගැම්මඩ බස් එක නෙමෙයි වෑන් එක පැටලෙනවා ගායිස් වෑන් එක අරගෙන ගැම්ම ට්‍රයිල් එක ගිහිල්ලා බලමු ඉතින්. අර්ථින් මගේ වෑන් එක කොහොමද ගැම්ම මහේෂ් අයියේ අයියා මේ සල්ලි ටික ගන්නකෝ. හරි අයියේ එන යනවා. හරි. රුවන් කික් ස්ටාර්ට් දැන් එවල නම් කීයක් ගැහුවද?
වාහනේ හොඳට එන්ජිමක් තියලා ස්ලැප් කරලා වාහනේ හදලා තියෙන අයියා. ආයි ඉතින් හැදුවොත් දාන්නවනේ ඉතින්. ජං ඕ. Ariyang pimbagina. Papara papara papa. Cek. Dengar. Garangan bahasa daerah. Papara අම්මා වාහනේ වේගෙන් නම් පට්ට යනවා. ඉතින් අදිනවා නියමටම අදිනවා. ඒව නම් nothing hello. ඒයි මෝඩ මිනිස්සු ඩයක් වේගෙන් යනකෝ. මගේ වේගෙ කෑවා. ගොනා. වෑන් එකත් හදාගත්ත එකේ වෙලාවක සිරිපාද පැත්තේ එහෙම යන්න ඕනේ. මර මිනිස්සු එක්ක වෑප්පා කරන්න බුක්කනේ බැරි. කොහමද හඬනේ? බීට් කටක් එහෙම ගාලා තියන්නේ වෑන් එකට. මං කිව්වා ගහන්න කියලා ඊයා කෝල් එකක් දාලා ලයිට් සෙට් එකක් එහෙම ගැහුවා ඉස්සරහට VIP ලයිට් එකක් එහෙම ගාලා. ඉතින් බලමු රෑට කොහොමද ගැම්ම කියලා. තා පොඩ්ඩක් බලමු රෑල්ලක් ගිහිල්ලා. සුපිරිම බස් එකක් හරිද? බස් යන්නේ වෑන් එක මගේ වෙලාවට තමයි හම්බුනේ. ඉතින් පාන් ගන්න යන ගම හම්බෙච්ච වෑන් එක තමයි. මේ සතුටට පාන් නෙමෙයි කන්න ඕනේ. ඉතින් ආයෙ ඉතින් සුපිරිම වෑන් එකක් තමයි සෙට් උනේ. ආයෙ ඉතින් ලොකුවට එන්ජින් මවුල් එහෙම තිබිලා නෑ. අවුරුදු 2ක් විතර ඒක තන ඉස්සරහා ලොකු ඇදයක් තිබ්බ. ඒක යා එහෙම ගානට හදලා දුන්න. වෙන කෙනෙක් නම් බර ගානක් ගන්නවා. මම කිව්වනේ වෙලේ ගහක හිර වෙලා තිබ්බේ වෑන් එක. ඒක යාවේ නැත්නම් මම පොඩ්ඩක් අර බැහැලා චුට්ටක් පිටිපස්සෙන් පොඩ්ඩක් මෙහාට ඇදලා වෑන් එක ගත්තේ. නැත්තම් හැමදාම මෙතන තමයි තියෙන්නේ වෑන්. හොඳ පාරක් වැදලා මං හිතන්නේ මේ වෑන් එක ඇක්සිඩන්ට් වෙලා එතන ගිහිල්ලා වැදිලා. ඊපස්සේ වාහනේ දාලා ගිහිල්ලා ඒගොල්ලෝ. වෙන මිනිස්සෙන් නම් ලක්ෂ 5ක්වත් ගන්න මේ වෑන් එක හදන්න. ආයිස් පිටිපස්සට එහෙම මේ ලයිට් ගැව්වේ නෑ. වෑන් එකක් කිව්වම බස් වගේ තොරන් ගහන්නේ නෑනේ. ඉන්ද ඉස්සරහට VIP ලයිට් විතරයි ගැහුවේ. ඇතුලේ ලයිට් එකක් තියෙනවා මේ රෝස පාට නෙමෙයි දම් පාට. ඒක පට්ට ගැම්මක්. රෝස පාට ගහන්නේ අයියා. අපෝ හරියන්නේ. රෝස පාට ගහන්නේ අපි. ගැම්මට තියෙනවානේ. ඉස්සරහට ස්පොයිලර් ගන්න හිතුවේ නෑ. කොහමද VIP ලයිට් එක ගැම්ම? කොහමද ඉතින් ආයෙත් ඉතින් වාහනේ දැන් ගෙදරට දාන්න ඕනේ. ආව විතරයි. දැන් රිවර්ස් එකක් කරන් ගෙදරට දාන්න ඕනේ වාහනේ. ඔයගොල්ලොන්ට වෙන්නන්න දැන් මෙහෙම තිබ්බේ කොහමද දම්පාර ලයිට් එක ගැම්ම? ගම් පිටිපස්සට චුට්ට. ටීක්. හරි තා පොඩ්ඩයි වදී දන්නේ නැහැ. හිමීට ගම හිමීට තා චුට්ටයි. ඕහෝ හා වැදුනේ නෑනේ. ගස් වැටිය වැදුනද නෑනේ. පොඩ්ඩක් බලමු බෑ. පොඩ්ඩක් මෙහාට කබලා ගන්න වෙයි. guys මෙහාට කපලා මෙහා රෙඩි ඉතල තියෙන රිවර්ස් දාමු. හරි බලමු ගෙදරත් එක්ක වෑන් එක ගැම්මට තියෙනවා. චුට්ට ඉන්න. අපොට්ට මෙහාට ගත්තම හරි. ස්පාර් දැම්මා. මේක මේ වෑන් එකේ මේ ගියර් සෙට් එක එහෙම අවුල්. ඊට පස්සේ මේ ගියර් සෙට් එකක් දාලා තමයි හදලා තියෙන්නේ. වෑන් එක නියමට
ආයිති එනයිති අදට යනවා ගැම්මක්